අපේ ගණිත ගැටලු පන්තියේ 6 ශ්‍රේණියේ 18 ඒකකයේ ගණිත ගැටලු විසඳීම සඳහා තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. ඔබට අපේ ගණිත ගැටලු පන්තිය සමග සම්බන්ධ වෙලා අපි මේ පිළිතුරු ලියන කාර්ය පත්‍රිකා හැම නැත්නම් ප්‍රශ්න පත්‍ර ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම දිනපතා මෙහිම ප්‍රශ්නවලට විභාග මට්ටමේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ඔබගේ සාමාන්‍ය පෙළ විභාගය සහ වාර විභාග කඩයින් පහසුවෙන් ජයග්‍රහණය කරගන්නත් පුළුවන්කම තියෙනවා. අපි නම් පළවෙනි ප්‍රශ්නේ වෙත යමු. පළවෙනි ප්‍රශ්නේ තමයි පහත දැක්වෙන ප්‍රකාශ වලින් දැක්වෙන්නේ ඥාතයක්ද අඥාතයක්ද යන ඉදිරියෙන් නැති මත ලියා දක්වන්න. අල කිලෝග්‍රෑම් එකට අල්ලන අල ගෙඩි ගණන අපි දන්නවා අල ගෙඩි ගණන අලවල ප්‍රමාණය මත කිලෝ එකකට අල්ලන ප්‍රමාණය අල ගෙඩි ගණන වෙනස් වෙනවා. ඒක නිසා මෙතන අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා අපි ඒක අඥාතයක් විදිහට තමයි සලකන්නේ. අල කිලෝග්‍රෑම් එකකට අල්ලන අල ගෙඩි ගණන. ඒ වගේම සතියකට ඇති දින ගණන ගත්තොත් අපි දන්නවා මොන අවුරුද්දේ මොන සතිය ගත්තත් සතියකට ඇති දින ගණන නියතයක් නේ ඥාතයි. නියතයක් ඒ වගේම අපි හි අගේ දන්නවා ඥාතයි. ඒ නිසා සතියකට ඇති දින ගණන අපි සලකන්නේ ඥාත විදිහට ඥාත පදයක් විදිහට තමයි අපි සලකන්නේ. අපි දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුව තමයි දී ඇති ප්‍රකාශය අතරින් විචල්්‍ය දැක්වෙන අවස්ථා තෝරා හරි ලකුණ යොදන්න. කිලෝග්‍රෑමයකට අල්ලන නාරංගෙඩි ගණන. කිලෝග්‍රෑමයකට අල්ලන නාරංගෙඩි ගණන. එතකොට එතන කිලෝග්‍රෑම් එකට අල්ලන නාරංගෙඩි ගණන අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ මෙච්චරයි කියලා. නාරංගෙඩි වල ප්‍රමාණය මත නාරංගෙඩි ගණන තීරණය වෙනවා. එහෙමනම් ඒක විචල්්‍යයක් කියලා තමයි ගන්න වෙන්නේ. විටින් විට ඒ කිලෝග්‍රෑමයට අල්ලන නාරංගෙඩි ගණන වෙනස් වෙන නිසා. එහෙනම් විචල්්‍ය වලට හරි දාන්න කියලා කියන්නේ. විචල්්‍ය දැක්වෙන අවස්ථා තෝරා හරි ලකුණ දැන් නම් පළවෙනි එක හරි. ඒ වගේම කිලෝග්‍රෑමයකට ඇති ග්‍රෑම් ගණන අපි දන්නවා කිලෝග්‍රෑමයට ග්‍රෑම් 1000යි තියෙන්නේ. ඒ නිසා ඒක විචල්්‍යයක් නෙවෙයි, ඒක නියතයක්. ඒ නිසා විචල්්‍යයක් නෙමෙයි. තුන්වෙනි ගැටලුව පහත දී ඇති එක් එක් ප්‍රකාශ මගින් දැක්වෙන්නේ ඥාතයක්ද අඥාතයක්ද යන ප්‍රකාශය ඉදිරියෙන් ලියන්න. ක්‍රිකට් කණ්ඩායමකට අයත් වන ක්‍රීඩකයන් ගණන අපි මෙතන සලකන්නේ සාමාන්‍යයෙන් අපි සම්මත ක්‍රිකට් කණ්ඩායමක ඉන්න ක්‍රීඩකයන් ගණන. එහෙම නැත්නම් අපි ගමේ හිම සෙල්ලම් කරනකොට නම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් නේ. ක්‍රිකට් කණ්ඩායමකට අයත් වෙන ක්‍රීඩකයන් ගණන ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන 11යි. ඒ නිසා අපි ඒ ගන්න දන්නවා හරියට මෙච්චරක් කියලා. ඒ නිසා ඒ ප්‍රමාණය එහෙනම් කියන්න වෙන්නේ ඥාතයක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ ක්‍රිකට් කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගණන. ඒ වගේම බිත්තියක් බැඳීමට පියදාසගත් අවශ්‍ය වූ ගඩොල් ගණන. බිත්තියක් බැඳීමට පියදාසට අවශ්‍ය වූ ගඩොල් ගණන. බිත්තියක් බැඳීමට පියදාසට අවශ්‍ය වූ ගඩොල් ගණන ඒක අඥාතයක්. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ගඩොල් වල ප්‍රමාණය දන්නේ නැහැ. එතකොට බිත්තිය කොච්චරක්ද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ නිසා අපි වෙන විස්තරයක් නැති හින්දා එතන අපි පියදාස යම් ගඩොල් ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවා. නමුත් පියදාස ගත්ත ගඩොල් ගණන අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රමාණය එහෙම නැත්නම් ගඩොල් ගණන අඥාතයක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. හතරවෙනි ගැටලුව පහත වගන්තියෙන් දැක්වෙන්නේ නියතයක්ද නැතහොත් විචල්්‍යයක්ද? අඹ පොකුරක ඇති අඹ ගෙඩි ගණන. අපි දන්නවා අඹ ගහක් ගත්තොත් අඹ ගහක අඹ පොකුරු ගොඩක් තියෙනවා. ඒ වගේ පොකුරු වල එක එක පොකුරේ එක එක අඹ ගෙඩි ගණන තියෙනවා. එම නිසා අපිට නියතාගයක් කියන්න බෑ. සතියේ තියෙන දින ගාන වගේ නියතාගයක් කියන්න බෑ. එහෙනම් අඹ ගෙඩි ගණන විචල්්‍යයක් විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. නිවැරදි පිළිතුර විචල්්‍යයක්. පස්වෙනි ගැටලුව ත්‍රිකෝණයක ඇති පාද ගණන. ත්‍රිකෝණයක ඇති පාද ගණන අනිවාර්යයෙන්ම ඥාතයක් වෙනවා. ත්‍රිකෝණයක ඇති පාද ගණන අනිවාර්යයෙන්ම ඥාතයක් වෙනවා. ඒ හේතුව ත්‍රිකෝණයක ඇති පාද ගණන ඥාතයක්. ඒකට හේතුව තමයි ත්‍රිකෝණයකට පාද 3යි. ඒක වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවෙ බැලුවද. නම් ත්‍රිකෝණයක පාද ගණන ඥාතයක්. ඒ වගේම ඊළඟට අපෙන් අහනවා පොතක ඇති පිටු ගණන. දැන් අපි පොත මොකක්ද කියලා දන්නේ නැහැ. අනිත් එක තමයි පොතෙන් පොතට පිටු ගණන වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සලකනු ලබන පොත අපිට විශේෂ කරලා කියලා නැති නිසා
අපිට කියන්න වෙන්නේ පොතේ තියෙන පිටු ගණන අඥාතයක් කියලා තමයි කියන්නේ. පොතේ තියෙන පිටු ගණන අඥාතයක්. පහත ප්‍රකාශ අතරින් ඥාත හා අඥාත ලියන්න. අවුරුද්දට ඇති මාස ගණන. මම ඥාත පදවලට මම කහ පාටින් හරි දානවා. අවුරුද්දට ඇති මාස ගණන ඥාතයක්. අවුරුද්දට ඇති මාස ගණන ඥාතයක්. නේ? අවුරුද්දට ඇති මාස ගණන ඥාතයක්. අපි අවුරුද්දට තියෙන මාස ගණන දන්නවා 12යි කියලා. ඒ වගේම ගසක ඇති රඹුටන් ගෙඩි ගණන අපිට හරියටම කියන්න බෑ. ගසෙන් ගසට වෙනස් වෙන්න පුළුවන්. 0.10ක් අතර සංයුත සංඛ්‍යා ගණන ඥාතයක් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා සහ එක අතෑරුණාම ඊතුරු සංඛ්‍යා සංයුත සංඛ්‍යා ගැන අපිට ඒක ගණන් කරලා ගන්න පුළුවන්. මේවා ඥාත. දිනකට කතා කරන වචන ගණන අපිට කියන්න බෑ. බස් නැමතුමක රැඳී සිටීමට ගත වන කාලයත් අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් ගසක ඇති රඹුටන් ගෙඩි ගණන අඥාතවලද මම කළු පාටින් හරි දානවා. ගසක ඇති රඹුටන් ගෙඩි ගණන අඥාතයි. රඹුටන් ගෙඩි තියෙනවා. නමුත් අපි කීයක්ද කියලා අපි එකින් එකට ගණන් කරන්නේත් නැහැ. අනිත් එක තමයි ගහින් ගහට වෙනස් වෙන්න පුළුවන්. දිනකට කතා කරන වචන ගණන ගත්තොත් දිනකට කතා කරන වචන ගණනත් දිනෙන් දිනට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ ප්‍රමාණය කීයක්ද කියලා හරියටම දන්නේ නැහැ. බස් නැවතුමක රැඳී සිටීමට ගතවන කාලය. බස් නැවතුමක රැඳී සිටීමට ගතවන කාලය ඒක අඥාතයක්. මොකද හැමදාම එකම වෙලාව නෙවෙයි බස් රථයේ පැමිණෙන කාලය අනුව බස් රථයේ පැමිණෙන්න වෙලා යන එක හරි බස් රථයේ කලින් එන එක හරි අනුව ඒ බස් නැවතුමේ රැඳී සිටින කාලය වෙනස් වීම වෙනවා. B කොටස පහත දැක්වෙන ප්‍රමාණ වීජීය සංකේත මගින් නිරූපණය කරන්න. අපි දන්නවා වනයක ඇති ගස් ගණන. වනයක ඇති ගස් ගණන අපි දන්නවා දැන් අඥාත නම් මේ අපි අගේ හරියටම දන්නේ නැත්නම් ඒවා වීජීය සංකේත මගින් අපි නිරූපණය කරන්න පුළුවන්. වනයේක ඇති ගස් ගණන මට පුළුවන් සිම්පල් x වලින් නිරූපණය කරන්න පුළුවන්. ඕනනම් සිම්පල් a ඒ වගේ ඕනම වීජ්‍ය සංකේතයකින්. වැවක ඇති ජල ප්‍රමාණය ලීටර් කීයක්ද දන්නේ අපි කියනවා ලීටර් a ප්‍රමාණයක් තියෙනවා කියලා. නැත්නම් ලීටර් අපිට b කියන්න පුළුවන් y කියන්න පුළුවන්. ඒ වගේ අපි කැමති ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. 7 වෙනි එක ස්තැනට සුදුසු වචනය වරහන් තුලින් තෝරා ලියන්න. 6 ශ්‍රේණියේ ළමුන්ගේ දෛනික පැමිණීම නියතයක්ද විචල්‍යයක්ද? විචල්‍යකි. එහෙනම් වරහන් මේ ස්තැනේ ලියන්න ඕන පදය විචල්‍යයක් කියලා තමයි ලියන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි අපිට කියන්න බෑ හරියටම කී දෙනෙක් අද දවසේ එනවද කියලා. පන්තියේ සිටින පන්තියේ නාම ලේඛන ඉන්න ළමයි ගණන නියත වෙන්න පුළුවන්. නේ? නමුත් අද දිනේ පැමිණීම දෛනික පැමිණීම එක එක දවසට අසනීප වෙන අය ඒ වගේම වෙන වෙන දේවල් වලට යොමු වෙන අය ඉස්කෝලේ නැති වෙලාවල් තියෙනවනේ. එහෙම වුණොත් ඒවා විචල්‍ය කියන්නේ දිනේ පැමිණීම විචල්‍යයක් වෙනවා. වර්ෂයකට ඇති මාස ගණන මොන අවුරුද්දේ මොන වර්ෂයේ මොන දශකයේ මොන සහස්‍රකයේ අදාළ මොන වර්ෂයක් ගත්තත් අපිට වර්ෂයකට තියෙන මාස ගණන 12ම තමයි. ඒ නිසා ඒක නියතයක්. හරි. එහෙමනම් ඔන්න පළමු අභ්‍යාසයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් එතකොට අනිත් අභ්‍යාසවලත් පිළිතුරු සාකච්ඡා සඳහා ඔබට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒ වගේ හරි වැරදි සාකච්ඡා කරද්දී ඒ පිළිබඳව ඔබට අවබෝධය ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ නැවත නරඹලා මේ තියෙන ගැටලු निराකරණය කර ගන්න ඔයාලට පුළුවන්. එහෙමනම් අපි දෙවෙනි අභ්‍යාසයත් සමග හමු වෙමු.